රයිට් ගයිස් ඉතින් මම Adobe Stock එකේ අපි මේ ඉන්සයිඩ් එකේ ඔයගොල්ලෝ දන්නවනේ ඉන්සයිඩ් එකට ආපුවාම සාමාන්‍යයෙන් ටොප් කන්ට්‍රිබියුටර්ස් ලගේ හොඳට ඩවුන්ලෝඩ්ස් වෙන ඉමේජස් ටිකක් සිලෙක්ට් කරගන්නවා. මට මේ AI ඉමේජ් ජෙනරේට් කරන ප්‍රොෆයිල් එකක් හම්බුණා. මාර ලස්සන AI ඉමේජස් ටිකක් තියෙන්නේ. ඉතින් මේ මට දැන් අපි බලමු මේක ස්ටෙප් බයි ස්ටෙප් හොඳ AI ඉමේජස් ටිකක් අපිටත් ක්‍රියේට් කරගන්න පුළුවන්ද කියලා. මම මොකද කරන්නේ අරන් තියනවා ලයිට් ෂොට් කියන ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන් ටූල් එකක් එක්ස්ටෙන්ෂන් එකක්. සාම්පල් ඉමේජස් කීපයක් මටත් ක්‍රියේට් කරගන්න ඕන කියලා මම මේක ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් Grok එකෙන් තමයි ඉමේජස් ටික දෙන්නේ. ඉතින් මම මේ Grok එකට කියලා තියෙනවා මම මෙතෙන්ට few images ටිකක් අප්ලෝඩ් කරනවා. ඒ අප්ලෝඩ් කරන ඉමේජස් ටික ඇනලයිස් කරලා මට සාම්පල් ප්‍රොම්ට්ස් 30ක් දෙන්න මේකට සිමිලර් යන විදිහට. ඒක තමයි මම මෙයාලට කියලා තියෙන්නේ. ඉතින් මම අර ගත්ත ස්ක්‍රීන්ෂොට් එක මෙතෙන්ට ෂේප් එකේ මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. රයිට් එකක් නෙමෙයි මට හිතෙනවා තව දෙක තුනක්ව දෙන්න පොඩ්ඩක්. එයාගේ අර ඩිෆරන්ට් ස්ටයිල් වලින් ගර්ල්ස් වගේ ඉමේජස් වගේක් තිබ්බනේ. හරි ලස්සනයි මේ ඉමේජස් ටික. හොඳට ඩවුන්ලෝඩ්ස් වෙන ඉමේජස් කියලා හිතෙනවා. ඉතින් අපි බලමු තව වෙනස් ටයිප් එකේ ඉමේජ් ටිකක්. රයිට් මෙන්න මේකත් මම මේ විදිහට කොපි කරගන්නවා. අහපව් මෙතෙන්ට ගිහිල්ලා අප්ලෝඩ් පේස්ට් කරගන්නවා. එතකොට තව ඉමේජ් එකක් වගේ අපි දාමු පොඩි සාම්පල් ඉමේජ් එකක්. මම මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. රයිට් මේ විදිහට අරගෙන ඉවර වෙලා මම මොකද කරන්නේ මෙයාට දෙනවා මේ සාම්පල් ඉමේජස් තුනම. එතකොට මම කියනවා මේ ටික ඇනලයිස් කරලා මට ප්‍රොම්ප්ට් 30ක් දෙන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ chat GPT වගේ නෙමෙයි මේ Grok එක මම යූස් කරනවා දැන් දවස් කීපයක ඉඳලා. chat GPT එකට වඩා පොඩ්ඩක් අර හොඳ ප්‍රොම්ප්ට්ස් ටිකක් එයා සරලවම අපි කියපුවාම ජෙනරේට් කරනවා. දැන් සමහර වෙලාවට chat GPT එකට අපිට පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියාගෙන යන්න වෙනවා. මෙන්න මේක මේ විදිහට කරලා දෙන්න මේ විදිහට වෙනස් කරගන්න කියලා. ඉතින් එහෙම අවස්ථා ගොඩක් අඩු වුණා මේ Grok එකෙන් හොඳ ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. අනිත් එක සෑහෙන ප්‍රමාණයක් අපිට ඉමේජස් අප්ලෝඩ් කරගෙන යන්න පුළුවන් අර සාම්පල් ඉමේජස් ටිකක් ක්‍රියේට් කරගන්න. ඉතින් අර දෙකක් තුනක් හතරක් දැම්ම ගමන් එකපාරම බුක් ගාලා මේගොල්ලෝ කියන්නේ නෑ මේ peid version එකට යන්න කියලා. එයාලා සෑහෙන වෙලාවක් අපිට මේක යූස් කරන්න දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඉමේජස් තුන අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කළා මම මෙයාට කියනවා මට ප්‍රොම්ප්ට් 30ක් ජෙනරේට් කරලා දෙන්න කියලා. රයිට් ඉතින් ඔයගොල්ලෝ Adobe Stock කරත් ෆ්‍රී පික් කරත් මොනවා කරත් අපිට ඉතින් සිද්ධ වෙනවා මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරලා හොඳ ඉමේජස් ටිකක් දාන්න. ඉතින් බලමු එක ස්ටයිල් එකකට ඉමේජස් ප්‍රොම්ප්ට් 10ක් වගේ තමයි ක්‍රියේට් කරලා දෙන්නේ. රයිට් අපි බලමු නිකන් එක ප්‍රොම්ප්ට් එකක් දාගෙන මම මේ පාර යූස් කරන්නේ peid version එකකට Leonardo AI. ඔයාලා දන්නවා Leonardo AI එකේදී ඔයාලට ෆ්‍රී එකෙනුත් දවසකට ඉමේජස් කීපයක් ගා ගන්න පුළුවන්. ඉතින් අර ගත්ත ප්‍රොම්ප්ට් එක මම මෙතෙන්ට පේස්ට් කරනවා. පේස්ට් කරලා ජෙනරේට් කරනවා. ඔයගොල්ලන්ට අද පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් මේ ස්ටොක් ෆොටෝග්‍රැෆි කරන අයට. රයිට් මේක ජෙනරේට් කරගන්න කලින් පොඩි දෙයක් කියන්නම් ඔයාලට. දැන් සාමාන්‍යයෙන් මේක ජෙනරේට් කරනකොට මේක ඉමේජස් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් එක එක versions තියෙනවා මෙතන අපිට මේ ඉමේජ් එකට ජෙනරේට් කරගන්න මොන මොඩල් එකෙන්ද ඕන කියලා අපිට. එතකොට මෙන්න මෙතන මට සෙට් වුණ වෙන්න මේ මොඩල් හතරම වාගේ හොඳයි. නමුත් එකින් එකට පොඩ්ඩක් කාටුන් ලුක් එකක් එනවා සමහර ඉමේජස් වලට. සමහර ඉමේජස් වල ලුක් එක මදි. ඒ හින්දා මට මේ ජෙනරේට් කරන්න මෙන්න මේ ෆ්ලක්ස් මොඩල් එකෙන් මේකෙත් මේ පළවෙනි මොඩල් එකෙන් තමයි මම ජෙනරේට් කරන්නේ. ඒක සෙට් උන් නැත්නම් වෙන මොඩල් එකකට මාරු වෙනවා. නමුත් ඉමේජ් ජෙනරේට් කරනකොට මම මේක තමයි යූස් කරන්නේ බොහෝ විට හියුමන් ඉමේජස් වලට. ඉතින් ඔයාලට මේව එකින් එකට චේන්ජ් කරගෙන පොඩ්ඩක් බලන්න පුළුවන්. රයිට්. ඉතින් මෙතන චේන්ජ් උන් නැතුව නිකම්ම ඉමේජ් එක ක්‍රියේට් කරලා බලන්න ඕනේ. ගොඩක් දුරට මේ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එක එතකොට අර කලර් එක එහෙම පොඩ්ඩක් කලර් ටෝන්ස් එහෙම අවුල් වෙන අවස්ථා තියෙනවා. දැන් සාමාන්‍ය මිඩ් ජර්නි එක මේ ප්‍රොම්ප්ට් එක දැම්මට පස්සේ එයාට ඒ ප්‍රොම්ප්ට් එක ඇඩ්වාන්ස් මදි. එතකොට එයාට අපි තව දෙන්න ඕන දේවල්. එහෙම මේ AI මොඩල් වලට පොඩි පොඩි අප්සෙට් සීන් ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ඔයා පොඩ්ඩක් Leonardo AI යූස් කරනවා නම් මෙතන මේ මොඩල් වෙනස් කරලා බලන්න. සහ මේකේ peid version එකේ විතරක් තියෙන ඔප්ෂන් එකක්ද දන්නේ නැහැ. මම මේක කියන්න ඕනේ. ඔයාලගේ versions වල තියෙනවද නැද්ද කියලා නම් දන්නේ නැහැ. free එකෙත් සමහර විට ඇති. මෙතන අපි ගෙනල්ලා දැම්මට පස්සේ අපේ ප්‍රොම්ප්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා. මේ අයිකන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා improve prompt. ඒ කියන්නේ මේකේ මේගොල්ලොන්ගේ AI එකට සෙට් වෙන විදිහට මේක තව චුට්ටක් improve කරලා දෙනවා. රයිට් ඔයාලට බලා ගන්න පුළුවන් ටික වෙලාවක් ගන්නවා මේකේ prompt එක මෙන්න මේ විදිහට දැන් ටිකක් අර ලොකු prompt එකක් වෙලා දිනවා. අපි අර පොඩි විදිහට දුන්න එක එයා පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා අරගෙන තියෙනවා. රයිට්. ඉතින් මේ prompt එකනොත් අපිට ජෙනරේට් කරගන්න පුළුවන්. මම මේකේ paid එක අරන් තියෙන්නේ. ඔයගොල්ලොන්ගේ ෆ්‍රී එකෙත් ඒක තියෙනවද කියලා චුට්ටක් බලන්න. හරියටම නම් දන්නේ නැහැ මම. රයිට්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ්ඩක් විතර අරකට වඩා ඇඩ්වාන්ස් නිසා මේකේ ලුක් එක පොඩ්ඩක් අර හරි ලස්සන පෙනුමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ක්‍රියේටිව් ඉමේජස් ටික ජෙනරේට් කරන්න පුළුවන්. මම කලින් හියුමන් ඉමේජස් ගොඩාක් Adobe Stock එකේ වාගේ අප්ලෝඩ් කරපුවා මේ රිජෙක්ට් වුණා. නමුත් මෙන්න මේ මොඩල් වලට මාරු කරගත්තට පස්සේ ක්‍රියේට් කරපුවා නම් අවුලක් නැතුව අප්‍රූව් වෙන්න ගත්තා.
අපි මෙච්චරම ඉමේජ් ක්‍රියේට් කරන එක වාට හිතෙන්න පුළුවන් ඇයි මේ තරම් ඉමේජ් ක්‍රියේට් කරන්න මේ ඔක්කොම අප්ලෝඩ් කරන්නද කියලා නෑ. සාමාන්‍යයෙන් මේක ෆ්‍රී පික් වල නම් අවුලක් නෑ. ඔක්කොම ඉමේජ් උනත් අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත් අපි මම මේ Adobe Stock එකට තමයි ඉමේජස් ටික ජෙනරේට් කරන්නේ. ඔයගොල්ලන්ට තාම ෆ්‍රී පික් ගැන විතරයි මම හිතන්නේ මම කියලා දුන්නේ. ඉතින් මම මෙච්චර ඉමේජස් ජෙනරේට් කරන්න හේතුව තමයි මේ ඔක්කොම අපිට අප්ලෝඩ් කරන්න බෑ. මේකෙන් කීපයක් අපිට සිලෙක්ට් කරගන්න නෑ. හින්දා ප්‍රොම්ප්ට් 30ක විතර ප්‍රමාණයක ඉමේජස් ටිකක් අරගෙන ඒවා එකින් එකට හොඳ ඒවා මේ සිලෙක්ට් කරලා වැඩකට නැති ඒවා ටික අයින් කරලා තමයි මම ගන්න. ඒ නිසා මම මේ විදිහට ප්‍රොම්ප්ට්ස් ටික ප්‍රොම්ප්ට් 30කින් විතර ඉමේජස් ටිකක් ක්‍රියේට් කරගන්නවා. රයිට්, ඊළඟ මම ග්‍රෝක් එකට කියව චුට්ටක් මට මේ ඉමේජ් ක්‍රියේට් කරනකොට පොඩ්ඩක් අර ඩිෆරන්ට් ස්ටයිල් වලට ඩිෆරන්ට් ප්ලේසස් වල බෑක්ග්‍රවුන්ඩ්ස් වල එක එක ස්ටයිල්ස් වල ආයෙ පොඩ්ඩක් ඉමේජ් ටිකක් ක්‍රියේට් කරගන්න ඕනේ කියලා. රයිට්, අපි මේ ප්‍රොම්ප්ට්ස් ටිකක් දාලා බලමු මේ විදිහට කොහොමද මෙයා ඒක ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා. හරි ගයිස්, ඉතින් මේ විදිහට ක්‍රියේට් කරගත්ත ඉමේජස් ටික දැන් අපිට තියෙන්නේ එකින් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලන්ට කිව්වා අපි ප්‍රොම්ප්ට් කීපයකින් ඩිෆරන්ට් ස්ටයිල් වලට ඉමේජස් කීපයක්ම හදා ගන්නවා කියලා. හැබැයි මෙතනදී අපිට වැඩකට නැති ඉමේජස් උත් තියෙනවා. ඉතින් ඒවා සිලෙක්ට් කර කර අපි අයින් කරගන්න ඕන. මම දැන් කරන්නේ මේ හදාගත්ත ඉමේජස් ටික ඔක්කොම එකපාරට මේ ඩවුන්ලෝඩ් කරගන්න එක. ඉතින් මෙතනින් ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඔයා හදාගත්ත ඉමේජස් ටික සිලෙක්ට් කරගන්න. ඉතින් රයිට්, ඉතින් ඔක්කොම සිලෙක්ට් කරගත්තට පස්සේ ඉමේජස් 206ක් සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම දැන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ. මෙතනින් ඩවුන්ලෝඩ්ස් ගිහිල්ලා all images ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලෝ දන්නවා දැනටමත් ඔයගොල්ලෝ ලියනාඩෝ AI එක යූස් කරනවා. මම හිතන්නේ පේජ් එකකටම යන්න ඕනේ මේ විදිහට සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම ඉමේජස් අප්ලෝඩ් කරන සිස්ටම් එක. ඉතින් මේ විදිහටම තමයි අපි ඉමේජස් ක්‍රියේට් කරගෙන අප්ලෝඩ් කරන්නේ. මොකද අපිට බල්ක් එකක් අනිවාර්යයෙන්ම මේකට දාගන්න ඕන. අනිවාර්යයෙන්ම මේක අප්‍රූව් වෙන්න හොඳ ඉමේජස් ටිකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඉතින් ওই විදිහට මේ ටූල්ස් යූස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජස් ටික ක්‍රියේට් කරගන්න. ක්‍රියේට් කරගත්ත ඉමේජස් ටික මේ විදිහට අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ගයිස්, ඔන්න ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මම මේක වෙනම ෆෝල්ඩර් එකකට දානවා. මෙතන මම කලින් දාපු ඉමේජස් වගේක් තියෙනවා. ඒක ඩිලීට් කරගෙන මේ විදිහට ෆෝල්ඩර් එකකට අරගෙන ඉවර වෙලා මම මෙතනම තියලා එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. රයිට්, ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ක්‍රියේට් කරගත්ත ඉමේජස් ටික තියෙනවා. අපි බලමු මෙතන ඔක්කොම ෆයිල් තියෙනවා 207ක්. රයිට්, මම මේකේ zip ෆයිල් එක මෙහෙමම ඩිලීට් කරලා දානවා. දැන් අපිට සිලෙක්ට් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි Adobe එකට ඉමේජස් දාන්න සිලෙක්ට් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේගොල්ලොන්ගේ මේ ෆෝකසින් එක චුට්ටක් බලන්න ඕන. ගොඩක් දුරට රිජෙක්ට් වෙන්න බලපානවා. මෙන්න මේ වගේ මේගොල්ලොන්ගේ මේ ඇඟිලි ප්‍රමාණය බලන්න ඕන. මේගොල්ලෝ ඇඟිලි වලට සමහර අවස්ථාවලදී AI වලින් ජෙනරේට් කරනකොට මේ ඇඟිලි එක්ක 7ක් ඇටලා තියෙනවා. නැත්නම් එක ඇඟිල්ලක් දෙකක් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. ඒවා කැත වෙලා තියෙනවා. ඔය වගේ සීන් තියෙනවා. ඉතින් ඒවා හරියටම බලන්න ඕන. බලලා ඉවර වෙලා මෙන්න මේ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක හරියට බ්ලර් වෙලා නැත්නම් ඒ අවස්ථාවත් පොඩ්ඩක් රිජෙක්ට් වෙන්න බලපාන. නමුත් මේ ඉමේජ් එක අවුලක් නැහැ. මම මේක සිලෙක්ට් කරගන්නවා. මේ ඔක්කොම ගන්නෙ නෑ. මම ඉතින් මේකේ පොඩ්ඩක් අර කලර් එක එහෙම අවුල් වගේ දෙයක් දැනෙන නිසා මම ඩිලීට් කරනවා. මෙයා මේක ඉඳගෙන ඉන්නේ එහෙන බැලන්ස් එකකින් ඒකත් නිකන් කැතයි වගේ දැනෙනවා. මේ වගේ පොඩ්ඩක් අර වැඩකට නැති ඉමේජස් ටික අනිවාර්යයෙන්ම ඩිලීට් කරලා දාගන්න ඕන. ඉතින් ඔයාට සෙට් වෙන හරි ලස්සන ඉමේජස් ටිකක් සිලෙක්ට් කරගන්න. වැඩකට නැති ඉමේජස් අවුල් වගේ හිතෙනවා. ඔයාටම හිතෙනවා කැතයි කියලා ඩිලීට් කරලා දාන්න. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉමේජ් එක. මම අර කියපු කාරණාව මෙන්න මෙතන තියෙනවා. දැන් මෙයාගේ අත් තුනක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ පොඩි ආතල් ගන්නවා. ඉතින් අත් තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඉමේජ් ටික ඩිලීට් කරලා දාන්න. රයිට්, ඉතින් ඔන්න ඔය විදිහට අපි ඉමේජස් ටික සිලෙක්ට් කරගෙන ඉවරයි ගයිස්. දැන් අපිට තියෙන්නේ මේ ඉමේජස් ටික අප්ස්කේල් වෙන්න දාන එක. ඉතින් අපි ඉමේජ් ටික අප්ස්කේල් කරන්න ඕන. ඔයගොල්ලෝ දන්නවා අපි අප්ස්කේල් කරන ටූල් එක මොකක්ද කියලා. ඉතින් මේක ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙතනින් මේ අප්ස්කේල් එකට ගිහිල්ලා දැන් මම අර ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා අප්ස්කේල් කරන්න යන්නේ. රයිට්, ඉතින් මේ විදිහට බැච් ඔෆ් ස්කේල් එකක් තමයි දෙන්නේ. සිලෙක්ට් ෆෝල්ඩර් දීලා ෆෝල්ඩර් එක හරියට සිලෙක්ට් කරගෙන ඉවර වෙලා මම මොකද කරන්නේ මෙතනින් අප්ස්කේල් කරනවා. ඉතින් අප්ස්කේල් වෙනකන් අපි මේ වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරමු ආයෙත්. දැන් අපි හදාගත්ත ඉමේජස් ටික අප්ස්කේල් වෙලත් ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඔක්කොම අප්ස්කේල් වෙලා ඕල් ඩන් කියලා වැටලා තියෙනවා. හරි, ඉතින් ඉමේජ් ටික අපි ක්‍රියේට් කරලා ඉවරයි. ක්‍රියේට් කරලා ඉවරලා ඉතින් මම මේ ඉමේජ් ක්‍රියේට් කරගත්තේ Adobe Stock එකට අප්ලෝඩ් කරන්න. ඔයාලට පුළුවන් ඕනනම් ඔයාගේ ෆ්‍රී පික් එකකටත් මේ විදිහටම ගිහිල්ලා මෙතනින් අප්ලෝඩ් ෆයිල් දීලා අප්ලෝඩ් කරලා දාන්න. දැන් ගොඩක් දුරට ෆ්‍රී පික් එකේ ටයිටල් ටැග්ස් ටික ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. අමුතුවෙන් අපිට ආපහු දාන්න දෙයක් නැහැ.
ඉතින් මම මේ විදිහට මගේ Adobe Stock එකට අප්ලෝඩ් කරන Adobe Stock එකට අප්ලෝඩ් කරන process එක ඔයාලට අපි Adobe Stock එක ගැන වීඩියෝ සීරීස් එකක් දැනට අරන් ගිහින්නේ. ඉතින් ඉදිරියේදී මම ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ වීඩියෝ සීරීස් එකකුත් අරන් එන්නම්. ඉතින් ඔය ටික තමයි මම කරන් යන process එක. සමහර අවස්ථාවලදී මේකේ රිසර්ච් පාර්ට් එක රිසර්ච් කරන විදිහ අනුව මේ ඉමේජ් ජෙනරේෂන් එක වෙනස් වෙනවා. ඒත් හොඳ රිසර්ච් කරලා ඉමේජ් එකක් තෝරගත්තාම අපි ඒකට samples ideas ඔක්කොම ජෙනරේට් කරගන්නේ මම Grok එකෙන් හරි ChatGPT එකෙන් හරි. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක බලුවාට thank you very much. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.